හරි සර් ඔයාලා ඕඩර් කරපු චෙයාර් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ ප්ලාස්ටික් බොක්ස් එකේ. ඒතර මේ විදිහට ප්ලාස්ටික් ඔයාලා අයින් කරගෙන ඉවරලා සර්ට හරි ෆුල් චෙයාර් එක assemble කරන විදිහ තමයි මේ වීඩියෝ එකේ මම කියලා දෙන්නේ. ඒතර මේ විදිහට සර්ගේ චෙයාර් එකට අදාළව ප්ලාස්ටික් මෙන්න මේ විදිහට තියෙනවා. ඒතර ඒකේ සර් ඇන ටික තියෙන ඇනවල් සෙට් එකක් මෙන්න මේ විදිහට තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට ඉතුරු පාර්ට්ස් ටික තියෙනවා. මම දැන් මුලින් ඉඳලා චෙයාර් එක යටින් ඉඳලා කොහොමද හදන්න කියන දේවල් ටික හරියට මේ වීඩියෝ එකේ කියලා දෙන්නම්. ඇනවල් වල මෙතන මේ දිගමන තුනක් තියෙනවා. ඊට පස්සේ අත්වල වලට පොඩි නිකන් මීඩියම් සයිස් එකේ ඇනවල් හයක් තියෙනවා. ඒ වගේම මෙකනිසම් කියලා එකක් තියෙනවා. මැෂින් එකට ඇන හතරක් තියෙනවා. පොඩි ඇන හතරක්. එතකොට සර්ලා හයි කරද්දි මෙන්න මේ වගේ ඇලන්කියක් අවශ්‍ය වෙනවා සර්ට සයිස් 5. ඒ කියන්නේ මෙන්න මේ ඇන වලට හරියන ඇලන්කියක් තමයි ඕන වෙන්නේ. එතකොට මේ ඇලන්කියක සර්ලා අනිවාර්යෙන් චෙයාර් එක ෆිට කරගන්න කලින් හොයාගන්න. අපි මුලින්ම මෙන්න මේ වගේ සර්ට තියෙනවා රෝල් සෙට් එක. මේ රෝල් සෙට් එක අරගෙන ඉවරලා මෙන්න මේ වගේ බේස් එකක් ඇවිල්ලා ඇති. ඒ බේස් එකේ එක්කෝ මෙන්න මේ පංච එක අයින් කරගෙන නැත්තම් මේ පංච එක ඉරලා හරි මෙන්න මේ විදිහට තද කරලා දාගන්න තියෙනවා. ඒකට සර්ලා මේ විදිහට දාගත්තා නම් හරි රෝද ටික. ඒතර මේ විදිහට තමයි බේස් එක හයි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ මලක් ඇවිල්ලා තියෙනවා. ඒ මල මෙන්න මේ විදිහට දාගන්න. දාලා ඉවරලා ඊට පස්සේ ගෑස් පම්ප් එක මෙන්න මේ විදිහට ඉටි කවර ගලවගෙන ඔය වගේ දාගන්න. ඊට පස්සේ බේස් එක අපි සම්පූර්ණයෙන් මේ විදිහට හදා ගන්න රෝද ටිකත් හයි කරගෙන. ඒතර මුලින්ම මේක හයි කරගන්න. ඊට පස්සේ අපි ඊටු ටික හයි කරගන්න දැන් යමු. අපි මුලින්ම මෙන්න මේ වගේ අත් දෙකක් ඇවිල්ලා තියෙනවා වම සහ දකුණ අත් දෙක. මේ අත් දෙක ගන්න ඕනේ සර් මුලින්ම හයි කරගන්න. මේ විදිහට මම අර කිව්ව විදිහට අත්වල දෙක තියෙනවා. ඊට පස්සේ සර් ගන්න ඕනේ මෙන්න මේ වගේ සර් ඉඳ ගන්න ෂීට් එක. මේ ෂීට් එක අරගෙන ඉවරලා සර් මේ ෂීට් එක අනිත් පැත්ත හැරෙව්වට පස්සේ මෙන්න මේ වගේ තියෙනවා හිල් තුනක්. සමහර ඒ වගේ සර් මේ හිල් තුන පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට සර් මෙන්න මේ වගේ එන කරන් චුට්ටක් හිල හදාගත්තා නම් හරි. මෙන්න මේ පැත්තේ තමයි සර් මේ හිල් 6 තියෙන්නේ. ඒතර මේ වගේ හිල් 6 දා ගන්න පුළුවන්. තාම ඉස්සරහට සර් මැෂින් එක හයි කරන්න තියෙනවා. මේ මැෂින් එකට මෙන්න මේ වගේ මෙතන හිල් දෙකක් තියෙනවා. සහ මෙන්න මෙතන හිල් දෙකක් තියෙනවා. මම ඒක ඉස්සරහට මැෂින් එක හයි කරද්දි සර්ට කියලා දෙන්නම්. ඊට පස්සේ මෙන්න මේ විදියට මෙන්න මේ වගේ අතක් අරන් ඉවරලා ඊපස්සේ මෙතනදී මේ කියන්නේ මේ පැත්ත මේ හිල් දෙක තියෙන්නේ. මේ හිල් දෙක තියෙන පැත්ත තමයි අපේ පිටිපස්ස. ඒ කියන්නේ කොන්ද හේත් වෙන පැත්ත තියෙන්නේ. ඒතර මේ ඇඳ ගත්තට පස්සේ මේ ඇඳ ඉස්සරහා එන්න ඕනේ මේ පැත්තට. ඒතකොට මේක ලං වෙන පැත්තට තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ කොන්ද පැත්තට තියෙන්න ඕනේ සර් මෙන්න මේ පැත්ත. ඒතකොට අපි ඉස්සරහට එන්න ඕනේ මෙන්න මේ වගේ ඇඳේ ඉස්සරහා පැත්ත. ඒතකොට සර් ඒක හරියට හයි කරගන්න. ඊට මෙතන මේක තියලා ඉවරලා සයිස් 6 එකම සයිස් එකේ යන 6ක් තියෙනවා. ඒ හැන 6න් 3ක් අරන් ඉවරලා හයි කරගන්න සර් මෙන්න මේ විදියට. හයි කරගන්න සර්. මෙන්න මේ විදියට සර් ඊළ බල්ලි ඉවරලා හරියට දාගත්තා නම් හරි. මෙන්න මේ විදියට ඇන ටික හයි කරගත්තා නම් හරි. එතකොට සර් ඉස්සරහට නිකන් මෙන්න මේ විදියට තමයි එන්නේ. එතකොට මේ ඇඳ හයි කරා වගේම එහා පැත්තේ ඇඳ සර් හයි කරගන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට හයි කරන්න තියෙන්නේ. එතකොට සර් මෙන්න මේ විදිහට ඇඳ දෙක හයි කරගන්න තියෙන්නේ. එතකොට හයි කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි සර් එන්නේ. එතකොට මේ තියෙන අපේ ඉස්සරහා අර තියෙන පිටිපස්ස. මේ තියෙන්නේ ඇඳ දෙක මේ විදිහට හයි කරගත්තා නම් හරි. හරි සර්. එතකොට මෙන්න මේ විදිහට තමයි ඇඳ දෙක හයි කරගත්තට පස්සේ තියෙන්නේ. එතකොට මේ විදිහට හයි කරගන්න. එතකොට හයි කරගත්තට පස්සේ මෙන්න මෙතන සර් ඉස්සරහට මේ වගේ තියෙන මේ තමයි අපේ ඉස්සරහා මේ තමයි පිටිපස්ස මේ වගේ තමයි ඇඳි දෙක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ සර්ලට තියෙන්නේ අපිට අපේ මෙකනිසම් එක හයි කරගන්න ලොකු මැෂින් එකක් ඇවිල්ලා තියෙනවා. එතන මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මෙන්න මේ ඇන දෙකයි මෙන්න මේ ඇන දෙකයි තියෙනවා. මම දැන් පෙන්නන්නම් මේ මැෂින් එක අරන් ඉවරලා හයි කරගන්න විදිය. මේ තමයි මේ මැෂින් එක මේ විදිහට එන්නේ. ඒතර මේකෙස මෙන්න මේ විදිහට මෙන්න මේ පොඩි මෙන්න මේ මෙතන තියෙනවා පොඩි හිල් දෙක. මේ හිල් පොඩි හිල් දෙක සර් මෙතෙන්ට එන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ලොකු හිල් දෙක. ඒ හිල් දෙක මෙන්න මේ දෙපැත්තේ තියෙන හිල් දෙකට ආව නම් හරි සර්. ඒතර මේ විදිහට ඔයාලට සර්ලට ඇවිල්ලා තියෙනවා පොඩි මැන හතරක්. මේ පොඩි මැන හතර තමයි මේකට දා ගන්න ඕනේ. ඒතර මේ මෙන්න මේ යන දෙක දා චුට්ටක් අමාරු වෙනවා. අර ලෙන්කින් පුළුවන් විදිහට හරියට දාගත්තා නම් හරි සර්. ඒක හරියට හිර කරගන්න අනිවාර්යෙන් මේක තමයි අපේ දැන් මේ පුටුවේ තියෙන ප්‍රධානම හිර වෙන්න ඕනේ තැන් හතර. මේ හතර හරියට හිර කරගන්න. මෙතන චුට්ටක් අර ඇතුලේ තියෙන හින්දා චුට්ටක් හිර කරන්න අමාරු වෙයි. ඒක හරියට මේ හිර කරගන්න සර්.
එතකොට මැෂින් එක මේ වගේ හයි කරගත්තා නම් හරි මෙතෙන්ට මේ යන පොඩි දෙයක් දෙකක් මෙතෙන්ට මේ පොඩි යන දෙකක් හයි කරගත්තා ඊපස්සේ මේ වගේ එනවා. එතකොට මේක සම්පූර්ණ සර් ෂීට් එක මේ විදිහට අපි හයි කරගත්තා නම් හරි මේ විදිහට තමයි එතකොට අපි ඉඳ ගන්න කොටස අපි හයි කරගන්නේ. එතකොට අපි මුලින්ම සර් හයි කරගත්තා අපේ බේස් එක. ඊට පස්සේ මෙන්න මේ ඉඳ ගන්න කොටස හයි කරගත්තා. එතකොට තව සර්ට ඉතුරු වෙලා තියෙන්න ඕනේ මෙන්න මේ වගේ යන තුනකුයි මෙන්න මේ වගේ T bar එකකුයි මෙන්න මේ වගේ අපේ බැක් ෂීට් එක. එතකොට මේ බැක් ෂීට් එක අරගෙන ඉවරලා සර් මේ බැක් ෂීට් එකෙත් මෙන්න මේ වගේ මේ පේන්නම හිල් තුනක් තියෙනවා. මේ හිල් තුනට තමයි අපි අර T එක දාගන්නේ. මම දැන් පෙන්නන්නම් මේ T එක දාගන්නේ කොහොමද කියලා. මෙන්න මේ T එක අරගෙන ඉවරලා මෙන්න මේ විදියට මෙතනින් තියලා ඉවරලා දිගමන තුන අරගෙන ඉවරලා මේ වගේ දාගන්න තියෙනවා. එතකොට මෙන්න මේ වගේ T bar එක මේ වගේ හයි කරගන්න තියෙන්නේ. එතකොට සම්පූර්ණ chair එකට දාලා පාස් කැරි තුනක් විතර අපි හයි කරලා තියෙනවා. දැන් අපි එකින් එක හරියට assemble කරගෙන යමු chair එක ගන්න තියාගෙන. බේස් එක අරගෙන ඉවරලා මෙන්න මෙතන තියෙනවා සර් මැෂින් එකේ මෙන්න මේ වගේ පොඩි හිලක්. මෙන්න මේ හිලට මෙන්න මෙතෙන්ට තියාගන්න තියෙන සර් මුලින්ම අපි හදාගත්ත chair එක. තියාගත්තට පස්සේ මෙන්න මේ වගේ එනවා chair එක. ඊට පස්සේ මෙන්න මේ තියෙන T bar එක මෙතනින් අපි තියන්න තියෙන මෙන්න මේ හිලට දාගන්න. ඒතර මුලින්ම මේක බුරුල් වෙලා තමයි ගොඩක් දුරට අපි යවන්නේ. මේක බුරුල් කරගෙන ඉවරලා මෙන්න මේක අරගෙන ඉවරලා මෙතනින් මේ හිලට දාගන්න තියෙන සර්. මෙන්න මේ වගේ දාගෙන ඉවරලා මෙන්න මේ පැත්තෙන් පොඩ්ඩක් එන විදියට හදාගෙන ඉවරලා මේකෙන් තද කරගන්න. තද කරගත්තට පස්සේ මෙන්න මේ වගේ සර්ට් chair එක ෆුල් chair එක මේ වගේ එනවා. ඊට පස්සේ පොඩ්ඩක් මේකේ ඉදගෙන මෙන්න මේ විදියට chair එක මෙන්න මෙතනින් උස්ස ගත්තා නම් හරි සර්. එතකොට මෙතන මෙකනිසම් එකේ මෙතන තියෙනවා හැන්ඩල් දෙකක්. මේ හැන්ඩලින් කරන්නේ සර් උඩට පාතර කරන එක. මේ හැන්ඩලින්ගෙන් තමයි මෙන්න මේ අපේ බෑක් සයිඩ් එක පාත් කරන එක උස් කරන එක කරන්නේ. එතකොට මේ විදිහට සර් මේ chair එක උස්සන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි එන්නේ සර්. එතකොට සර්ට ඉඳගෙන ඉවරලා පාත් කරන්න පුළුවන් උස් කරන්න පුළුවන්. මෙන්න මේකෙන් ඊට පස්සේ මෙන්න මේකෙන් සර්ට පුළුවන් මේක උස්සුවට පස්සේ මේක ෆ්‍රී වෙනවා. කියන්නේ මෙන්න මේ වගේ ෆ්‍රී වෙනවා. මේ වගේ පාත් කරන්න පුළුවන් සර්ට. මේ වගේ ඊට පස්සේ සර් පාත් කරලා මෙන්න මේක පාත් කරාට පස්සේ channel එක මෙන්න මේ විදිහට උනත් සර්ට පොඩ්ඩක් රෙස්ට් එකේ වගේ ඉන්න පුළුවන්. ඒතර මේ වගේ තමයි සර් chair එක assemble කරන්නේ. සර් assemble කරද්දී මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම අපිට අපේ මේ යට දාලා තියෙන නම්බර් එකට හරි නැත්නම් අපේ decision එකේ තියෙන නම්බර් එකට හරි කෝල් එකක් අරගන්න hotline එකට හරි නැත්නම් WhatsApp එකට හරි සර් order එක දාපු දාලි වල සර්ට අපෙන් help එකක් ගන්න පුළුවන්. ඒතර මේ විදිහට තමයි අපි chair එක fit කරගන්න තියෙන්නේ සර් assemble කරගන්න තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අර විදිහට කතා කරන්න සර්. ඒ වගේම ඇලන් කියක් ෆිට කරගන්න කලින් ඇලන් කියක් මේ වගේ හොයාගෙන ෆිට කරගන්න සර්. සහ කවගේ හරි දැනුමක් තියෙන කෙනෙක්ගෙන් එක්ක උනත් සර් ෆිට කරගන්න බැයි නම් මේ ෆිට කරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොමත් අනිවාර්යෙන් දෙන්නෙක් වගේ ඉන්න ඕනේ මේක ෆිට කරගද්දි. ඒ වගේම මොකක් හරි තැනකදී මොකක් හරි ෆිට කරද්දී ප්‍රශ්නයක් ආවොත් අපේ කෙනෙක්ව සම්බන්ධ කරගන්න අනිවාර්යෙන් සර්. එක්ක කෝල් එකක් කරගන්න නැත්නම් මෙසේජ් එකක් දාන්න. ඒ වගේම සර් මේක යූස් කරලා සර් අපිට අපේ පේජ් එකට ෆීඩ්බැක් එකක් දාන්න. ඒ වගේම සර්ගෙත් තව කට්ටිය ඉන්නවනම් අපිව රෙකමන්ඩ් කරලා ඉවරලා අපේ පුටුව, ඒ කියන්නේ අපේ බිස්නස් එකට හෙල්ප් එකක් දෙන්න සර්. අපිට ඕන තරම් සර්ලා